බණ්ඩක්ක කන්න අකමැති අයට මෙන්න මේ විදිහට බණ්ඩක්ක පිරවුමක් හදලා දෙන්නකෝ. මේක නම් මාරම රසයි. අද ඉන්ග්‍රීඩියන්ට් ටික හඳුන්වලා දෙන්නේ අපේ චූටි පුතා. බලමුකෝ එයාගේ හඳුන්වා දීම. Lady finger ටිකක් තියෙනවා. හරි. What is this? Lady finger. Lady fingers. What is this? Curry leaves. Curry leaves. What is this? What is this? Lemon. Tomato. Onion. Garlic. Cinnamon. Cinnamon. Coconut milk. Coconut milk. Very good boy. Even මෙයා තමා අපිට හඳුන්ලා දුන්නේ කො හයියන්. hi. ඉතින් බණ්ඩක්කා පිරවුම හදාගන්න බණ්ඩක්කා කරල් 5ක් අරගෙන තියෙනවා. අමු ඉඟුරු සුදු ලුණු ලොකු ලුණු ගෙඩියක් අරගෙන තියෙනවා. දෙහි බෑවක් එනසල් කරාමු නැටි කුරුඳු පොත්තු හම්ප කරපිංචා මිටිකිරි අඬු කෝප්පයක් විතර අරගෙන තියෙනවා මම මෙතන. මේ පිරවුම තවත් රස කරගන්න මම මෙතන උම්මලකඩ මේස හැන්දක් විතර එකතු කරගත්තා. අවශ්‍ය නම් විතරයි අපි ගන්නේ, අවශ්‍ය නැත්නම් ගන්න එපා. දැන් සුදු ලුණු අමු ඉඟුරු නැතිව අනිත් සියලුම දේවල් මම මේ වාදනයට දාගන්නවා. උම්මලකඩ වෙනුවට අපිට සැමන්, මාළු, චිකන් වගේ දේවල් උනත් එකතු කරගන්න පුළුවන්. කරපිංචා රම්ප ටික පොඩිවට කපා ගන්න එකතු කරගන්න ඕන. නැත්තම් අපිට පුළුවන් රම්ප ටික පස්සේ අයින් කරගන්නත් පුළුවන් අපිට. මම මේ මිශ්‍රණයට දැන් එකතු කරගන්නවා කහ කුඩු වලින් මේස හැන්දි කාලයි, මිරිස් කුඩු වලින් මේස හැන්දි භාගයයි, 3-5 කුඩු වලින් මේස හැන්දි කාලක් එකතු කරගන්නවා. දැන් ලුණු වලින් මේස හැන්දක් විතර එකතු කරගන්න. මේ ටික හොඳට දැන් අතින් කවලම් කරගන්න. දැන් ෆෑන් එකක් ලිපේ තියාගෙන තෙල් මේස හැන්දක් විතර එකතු කරගන්න ඕන. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අබ ඇට වලින් මේස හැන්දි කාලක් විතර එකතු කරගන්න. අබ ටික හොඳට පිපුරුනාට පස්සේ සුදු ලුණු අමු ඉඟුරු වලින් ටිකක් එකතු කරගන්න. ටිකක් තියාගන්න පසර අපිට ඕන වෙනවා. දැන් ඒ ටිකත් තෙලේ හොඳට බැදෙන්න දෙන්න. ඊට පස්සේ අපි එකතු කරගන්න ඕනේ උම්මලකඩ ටික. ඒ ටිකත් තෙලේ ටිකක් හොඳට බැදෙන්න දෙන්න. දැන් හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්න. මේ ටික හොඳට තෙලේ කවලම් කරගන්න ඕන. මේක තෙලෙන්ම තැම්බෙන්න දෙන්න. වතුර එකතු කරගන්න එපා. ලුණු වල, තක්කාලි වල වතුර උනනවා. ඒකින්ද වතුර එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් පියනකින් වහලා විනාඩි 3ක් විතර මම තියාගත්තට පස්සේ මම මෙයාලට පෙන්නන්නේ. දැන් මම මේකේ තක්කාලි ටික අයින් කරගන්නවා. දැන් හොඳට කවලම් කරලා නැවත මම විනාඩි 2ක් විතර වහලා වියා ගන්නවා. මේ විනාඩි 2කට පස්සේ හරියටම විනාඩි 5කට පස්සේ තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. දැන් ලුණු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම ලිප ඔෆ් කරගන්නවා. දැන් බණ්ඩක්ක ටික අරගෙන මැදින් හොඳට පලා ගන්න මෙන්න මේ ටික මේ විදිහට. බණ්ඩක්කවල ඇට ටික මදය ඉවත් කරගන්න ඕන. බණ්ඩක්කා තෝරගන්නකොට ලපටි ඒවා තෝරගන්න ඕන.
බණ්ඩක්ක ටික ඔක්කොම මම පලාගෙන මැද ඇටේ ටික ඉවත් කරගෙන තියෙන්නේ. මිශ්‍රණයෙන් ටික ටික අරගෙන මෙන්න මේ විදිහට බණ්ඩක්ක කරලේ මැදට පුරව ගන්න. මේ මිශ්‍රණයෙන් ටිකක් තියාගන්න. මොකද පස්සට අපිට ඕන වෙනවා. දැන් බණ්ඩක්ක ටික ඔක්කොම පුරවගෙන ඉවරයි. දැන් භාජනයක් අරගෙන කහ කුඩු වලින් මේස හැඳි කාලයි. මේස් කුඩු වලින් මේස හැඳි කාලයි. තුන පහ කුඩු වලින් මේස හැඳි කාලයි. ලුණු කුඩු වලින් මේස හැඳි භාගයක් විතර එකතු කරගන්න. දැන් මිටිකිරි ටික මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේ ටිකත් හොඳට කවලම් කරගන්න. දැන් පොල් කිරි ටික අපි හදාගන්න භාජනයට එකතු කරගන්න. ඊට පස්සේ අපි මේක ටිකක් රත් වෙන්න දෙන්න ඕන. මේ ටික ටිකක් හොඳට රත් වුණාට පස්සේ අපි බණ්ඩක්ක ටික මේ විදිහට තියාගන්නවා. දැන් මේක ටිකක් හොඳට කවලම් කරගන්න. දැන් බණ්ඩක්ක ටික තැම්බෙනකන් අපි මේක ලිපේ උයා ගන්න ඕනේ. දැන් හොඳට බණ්ඩක්ක ටික තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේකෙන් ඉවත් කරගත්ත තක්කාලි ටික තියෙනවානේ. අන්න ඒ ටික මේකට දාගන්න. ඊට පස්සේ ඉතුරු කරගත්ත සුදුලුණු පේස්ට් එක තියෙනවානේ. අන්න ඒ ටිකත් මේකට එකතු කරගන්න. දැන් අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් මම ඉතුරු කරගන්න කිව්වනේ. අන්න ඒ ටිකත් දැන් මේකට එකතු කරගන්න. දැන් මේකේ සුවඳ නම් මාරම සුවඳක් එන්නේ. මම දැන් විනාඩි 2ක් විතර මේක ලිපේ තියාගෙන මම ලිප ඔෆ් කරගන්නවා. මේ අපි හදාගත්ත බණ්ඩක්ක මිශ්‍රණය මේක මාරම රසයි. දැන් තවත් රස ටිකක් වැඩි කරගන්න මම දෙහි ටිකක් මිරික ගන්නවා මේකට. සුවඳ රස ගානට තියනවා මේකේ. බණ්ඩක්ක කන්නේ නැති කට්ටියත් මේ විදිහට බණ්ඩක්ක ටික හදලා දුන්නා නම් කනවා අනිවාර්යෙන්ම. මේක විතරක් ඇති අපිට බත් කන්න. හරිම සුවඳයි, හරිම රසයි මේක. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න මේක. ඒ වගේම බණ්ඩක්කා අපිට ගොඩාක් අපි කෑම වේලට අත්‍යවශ්‍යම අවශ්‍ය කෑමක්. මොකද ආතරයිටිස් වගේ අසනීප තියෙනවා නම් බණ්ඩක්ක හරිම වැදගත් කන එක. මොකද මම හොස්පිටල් එකේ වැඩ කරන කාලේ අනුරාධපුරේ ડોක්ටර් කෙනෙක් කිව්වා ඇවිල්ලා ඒ හොස්පිටල් එකට ආවලු ආතරයිටිස් වලට බෙහෙත් ගන්න පේෂන්ට් කෙනෙක්. ඉතින් ටික කාලයක් ආවේ නැති හින්දා හොයලා බලනකොට එයා බණ්ඩක්කා වගා කරලා එයාගේ වත්තේ අනිවාර්යෙන් දවසට එක කෑම වේලකට බණ්ඩක්ක එකතු කරගෙන තියනවලු. ඊට පස්සේ එයාට ආතරයිටිස් හොඳ වුණාලු. ඉතින් ඉතාමත්ම ගුණදායක කෑමක් තමයි ආතරයිටිස් වලට බණ්ඩක්කා කියන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම බණ්ඩක්කා මෙන්න මේ විදිහට හදලා කන්න. කන්න නැති කෙනෙකුත් බණ්ඩක්කා කයි මේ විදිහට. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක් ඔයාලට.